සුබ සැන්දෑවක්. මෙන්න දැන් ලැබුණ පුවතක්. ගිරිඋල්ල නාල්ල මහා මේරුව පරිශ්‍රය තුල ඇති. HSI සමුදානිත වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙත රෝදපුටුවෙන් පැමිණි ඇවිදිමට අපහසු රෝගියෙකු දින 6කින් සුව වී පිට වෙයයි. මාස 5ක් අයක්. එතකොට කී පොලකින්ද මේ වෙනකොට බේත් තරක් තියනවද? මේ තුන්වෙනි දැන්. එතකොට දැන් කකුල් දෙකේ මොකක්ද වෙලා තියෙන්නේ? කකුල් දෙක පණ නැහැ. නැගිටින්න විතරයි වල දණිතේ වරන්ගු නැහැ. ඊට අතේ ඇඟිලි මොකක්ද වෙලා තියෙන්නේ? අතේ ඇඟිලි දිගාරින්න අමාරු. දිගාරන්න අමාරු. හිර වෙලා වගේ. හිර වෙලා වගේ. හරි. හරි. දැන් HSI එකට මේ රෝදපුටුවෙන් ආපු කෙනා දවස් 6කින් පස්සේ අද ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් රෝදපුටුව තියෙනවා පිටිපස්සෙන්. රෝදපුටුව අමතක කරලා ලස්සනට ඇවිදිනවා. ඉතින් ඇත්තටම සතුටුයි දවස් 6ක් ඇතුළත රෝදපුටුවෙන් මාස ගාණක් ගිය කෙනා අද වෙන විට මේ විදිහට යන්න අපේ වෙද මහත්තුරු හරි නිල සත්කාරක ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඉතින් ඔබතුමාට මොකද කියන්න හිතෙන්නේ අද ගෙදර යන්න යන්නේ? මට කියන්න තියෙන්නේ ගොඩාක් සතුටුයි. ඔව් ආවේ ඔව් කියන්න. රෝදපුටුවෙන් ආවේ. රෝදපුටුවෙන් එන්නත් බෑ. එන්නත් බෑ. ඒ විදිහට ආවේ. දැන් මං ගෙදර යනකොට සාමාන්‍යයෙන් මේ විදිහට ඇවිදිනවා. ඇවිදිනවා. ඇත්තට මේ මිහිපිට දෙවිවරු ඉන්නවා කියලා විශ්වාස කරනවා නේද? දවස් 5ට 6ට මෙහෙම කරා නම් ඔව් මට සාමාන්‍යයෙන් මාසයක් එහෙම හිටියොත් මේ ලස්සනට මේවා මොකුත් නැතුව යන්න පුළුවන්. යන්න පුළුවන්. ගොඩක් පින් වෙද මහත්තයා. ඔව්. මේ දැන් මේ වගේ රෝගීන් තව ඉන්න පුළුවන් ඔබතුමා වගේ. ඒ කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කට්ටියටත් කියන්නේ ඇවිල්ලා මෙහෙම ප්‍රතිකාර කරගන්න කියලා තමයි කියන්නේ. ඔබත් ආතරයිටිස්, හන්දිපත් වේදනාව, වකුගඩු හර්ධ රෝග, කොදු ඇටපෙළ ආශ්‍රිත රෝග, මිග්‍රේන් වලින් පීඩා විඳිනවාද? එපමණක් නොව ඇස්පෙනීමේ දුර්වලතා ඇති අයට සුවිශේෂී ප්‍රතිකාර පාරමිපරික ආයුර්වේද වෙදකම තුලින් ප්‍රතිකාර කරමින් බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණයට ලක් කර රෝගයන් සඳහා නිසි ප්‍රතිකාර කරන ලංකාවේ එකම තැන